තමන්ගේ ජීවිත වෙනස් කරන්න තමන් මහන්සි වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ කෙලව ගත්තට පස්සේ එහා පැත්ත කෙනාට ඉතින් බැනලා වැඩකුත් නැහැ. යාළුවෝ කියන මිනිස්සු හොයාගන්න දැන් මේ තියෙන සොසයිටි එක ඇතුලේ මාර අමාරුයි. ඔයාට යාළුවෙක් නම් ඔයාට ගේමක් ගහන්න ගොඩ යන්න උදව් කරන්න එපා. ඔයාට එහෙම මිනිස්සු කීයෙන් කීයද ඉන්නේ කියලා හිතන්න. ඔයාට උඩට යන්න එයා ස්ටෙප් එකක් ඔයාට උඩට දාගන්න දෙන්නේ නැත්තම්. ඔයා නැති තැන් වල ඔයාට එයාලා අපහාස කරනවා නම්. ඔයාට එයා ඊර්ෂ්‍යයි නම්. එතකොට ඔයා ඔය යාළුවෝ කියලා ආශ්‍රය කරන්නේ කවුද? දැන් මේකේ යාළුවෝ අරුම් මෙවුම් ආශ්‍රය කර කර ඔයාට දේවල් කරන්න බෑ. තනි මිනිස්සෙක් විදිහට තමන්ව බිල්ඩ් අප් කරගන්න. ඔයා තනි මිනිස්සෙක් විදිහට තමන්ව බිල්ඩ් අප් කරනකොට ඒ වගේ මිනිස්සු තැන් තැන් වල ඉන්නවා. ඔය වගේ ගස් ගොඩක් තියෙනකොට උස ගහක් මෙහෙම හැදීගෙන එනකොට මෙයාට මේ සාමාන්‍ය ස්තරයට වඩා දෙයක් පේන්න පටන් ගන්නවානේ. එතකොට ඔයාට පේනවා තනින් තනින් මූ හැදෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අර හැදෙන උන් ටික එකතු වෙනවා. ඔයාත් හිමීට හැදෙන්න පටන් ගත්තම ඔයා ටක් ගාලා පික් කරලා ගන්නවා. එතකන් ඔයාට කවුරුත් උදව් කරන්නේ නැහැ. එතකන් ඔයාව හදාගන්න දැනගන්න. ඒ හදාගන්න දැනගන්න ඒ හදාගෙන යන ජර්නි එක ඇතුලේ Tamanට ගැලපෙන්නේ නැති මිනිස්සු අනිවාර්යෙන් අයින් කළා දාන්න. ඒක සමහරට ඔයා යාළුවෝ වෙන කොල්ල කෙල්ල වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අයින් කළා දාන්න. එහෙම අයින් කළා දැම්මේ නැත්තම් ඔයාට ගමනක් නැහැ මේකයි. කිසිදු තර්කයක් නැහැ. මිනිස්සුන්ට වේර ලෙවල් එකෙන් කෙලවෙලා යනවා Taman ආශ්‍රය කරන මිනිස්සු වැරදුනහම. ආශ්‍රයයට ගැලපෙන මිනිස්සු නැත්තම් තනියෙන් ඉන්න කියලා මම නෙමෙයි කියලා තියෙන කවුද? බුදුහාමුදුරුවෝ. හිමීට Tamanගේ අනාගතේ ඩෙවලොප් කරන්න පටන් ගන්නවා. නැත්තම් තව අවුරුදු 3-4ක් යනකොට වට සෑහෙන්න පසුතැවෙන්න වෙනවා මම මොකද්ද මේ කරගත්තේ කියලා.